පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. These inspiring words are from Dhammapada in Buddhist literature. The meaning is refrain from all evil and cultivate good. දැන් පොලිසිය කතා කරේ. පැටියෝ කොහොමද? ඔන්නෝම තමයි කතා. පොලිසියේ උන්ටියක මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද්ද? මොන බම්බුවද? ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ටැබ්ලට් එකක් ලබා දෙන වැඩසටහනක් අපි ක්‍රියා කරනවා. මම දන්නවා මොකද හිතුවේ කියලා ටැබ්ලට් එක කරන්නේ. ඒක නෙවෙයි ඉගෙන ගන්න. ගාතාවක් තියෙනවා ඒක කියපු හැටි ගහන්න එන වල්ලාලිය එතනම නතර වෙනවා. අලම්තර කායිෆ ෆාර රබ්බුක බිහස් සහ බින්ෆි. ඒක කිව්ව හැටි අර හානි කරන්න එන අලියා එතනම නතර වෙනවා. කවුරු හරි විහිළුවක් කියලා කියනවා නම් මම ලෑස්ති අදම කලාවැවට ගිහිල්ලා අද නෙවෙයි හෙටම මම පයින් ගිහලා ඔප්පු කරලා ඇතුලේ ගලකුත් තියෙනවා. දැන් ගල කැපු එක උන් දන්නේ නැහැ. කලිල් වෙන්න ඇති. ඇයි හිනානේ? මම එහෙම හිතලා නෙවෙයි කිව්වේ. ඒ විතරක් නෙවෙයි. සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද. හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙන්දිරි ගන්න නම් එපා. ඒක අපේ පුංචි ආච්චිගේ අම්මගේ මල්ලිගේ අම්මගේ ආච්චිගේ අම්මගේ සහෝදරි. අපේ ආච්චිගේ අම්මගේ සහෝදරි. ලැජ්ජයි මිත්‍රවරුනි රනිල් වික්‍රමසිංහ අද නාහෙන් අඬ අරලිගහ මන්දිරයට වෙලාවේ läගලා ඉන්නවා. ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි. දී කතාවක් කියනවා ගෑස් පිපිරෙනවා ගෑස් ටැංකි පිපිරෙනවා. හිතා පැහැදිලිව මතක තියාගන්න පිපිරෙන්නේ ගෑස් ලිප. අපි පරීක්ෂණ කරන්න ඕන ගෑස් සම්බන්ධව ගෑස් සිලින්ඩරය සම්බන්ධවත් නෙවෙයි. හොයන්න ඕන ගෑස් ලිප සම්බන්ධව විචක්ෂණශීලීව වෙනස් ඇසකින් බලන්න කියලා මම රටටම ආරාධනා කරා. මගේ ටිකිරි මුලින් මම යෝජනා අනුර රනිල් වානා කවුද ඕනේ? සජිත් තමයි. මම තමයි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අර වීඩියෝ එකේ ඉන්නේ. ඒක කොහොමද IVS එකේ ප්ලේ වෙනවා. මම තමයි බොන් කියන්නේ. මගෙන් ඕන තරම් පැසෙන්ජර්ස් ලා this is you oh my god you pretty. ඒක සාමාන්‍ය දෙයක් මට. මගෙන් ගොඩක් foreigners අය මානවා. This is you can I have a picture with you? ඒ කියන්නේ ඒකත් එක්ක ඉඳලා pictures ගන්න. ඒක නම් like ඒ නිසා face of ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වගේ නිසා මම කියන්නේ ගොඩක් ඉන්නවා but still ඒ වීඩියෝ එකේ හැම වීඩියෝ එකම වගේ මම ඉන්නේ පුතා කියනවාගේ තාත්තගෙන් එනවා පුතා. දැන් එතකොට කෙහෙලිය රමුක්කැල්ල මහත්තයා. කෙහෙලිය රමුක්කැල්ල මහත්තයා ඕස්ට්‍රේලියාවේ බැල්කනියක් උඩින් ඉඳන් පයින්නවා. උගේ පුත්‍රරත්නය ෆ්ලයිට් එකේ උඩින් ඉඳලා පයින්නවා චූ කරන්න ඕනේ කියලා. දැන් සමහර අය කියන මේකේ මට බලය තිබ්බලු. ගරු කතානායකතුමනි මේකේ බලය තිබ්බනම් මේ ඉස්සරහා පෙළිය ගොඩක් අය හිරගෙදර. මද කියනවා මේකේ මට බලය තිබුණා නම් ගරු කතානායකතුමා මම දන්නවා. මේ අය කොහොමද ජීවත් වුනේ? දේපල එක්රැස් කරගත්තේ. ධනෙ එක්රැස් කරගත්තේ කොහොමද කියලා දන්නවා. දැන් මෙතන සමහර වෙලාවට ඇති කෙල්ලයි කොල්ලයි ගෙදර යාළු වෙලා ඉන්නවා ගෙදරිනුත් කැමති. ඒ වුණාට මං අකමැති. හැමදාම මම කියනවා වගේ A level කියන්නේ full time කරන්න ඕන දෙයක්. part time A level කරන්න බෑ. full time A level කරන්න ඕනේ. දැන් සමහරුන් හිතාගෙන ඉන්නේ full time පෞල් ජීවිතයක් ගත කරන ගමන් part time A level කරන්න. ඒක හරියන්නේ නැහැ පුතේ. ඒක කරන්න බෑ. මුළු ගෙඩිය කොහමද? ලාභද? බෑය දැන් කීයද? දැන් සතුටුද කියලා තමයි අහන්න වෙන්නේ. මේ කරලා තියෙන වැඩ ටිකත් එක්ක. මාත්‍යා මමත් එක්තරා පොලිසියකට පැමිණිලා දැම්මා. කොහොමද දැන් පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද? ඔන්නෝම තමයි කතා. පොලිසියේ උන්ටියක මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද්ද? මොන බම්බුවද? කොහොම නීති ආණ්ඩුවේ ඉඳගෙන UMP ආණ්ඩුවක් අගමැති කරලා ඒ කැබිනට් එකේ ඉඳගෙන මුන් කියනවා මහින්ද ඩීල් දානවා. දැන් මෙච්චර ගලක් කිව්වේ මහින්ද උන් එක ඩීල් දානවා කියලා රනිල් එක. දැන් කියනවා මහින්ද මෛත්‍රීත් එක්ක ඩීල්. අමර බන්දු රූපසිංහ අමර බන්දු රූපසිංහ අමර බන්දු රූපසිංහ අමර බන්දු රූපසිංහ. Generative artificial intelligence, computing power, smarter devices, datafication, artificial intelligence and machine learning, extended reality, digital trust, 3D printing, genomics, new energy, solutions, robotic process automation, edge computing, quantum computing, virtual reality. මම ඔබතුමාට කියන්න කැමතියි. මේ හැමෝටම කියන්න කැමතියි. මේකෙකුටවත් මං බය නැහැ. ඕනම කෙනෙකුට තනියම වුණත් මූණ දෙන්න. තනියම වුණත් මූණ දෙන්න. එකෙකුටවත් බය නැහැ. එකෙකුටවත් බය නැහැ. පුළුවන් නම් කියනවා. පුළුවන් නම් කියනවා. පුළුවන් නම් කියනවා. එතන රීති ප්‍රශ්නයක් නැහැ. මම ටැංකියු වල කතා කරේ. උඹලා මිනිස්සු අපිත් මිනිස්සු
ඒ හින්දා ලයිට් එක දෙන වෙලාව කීයද කියපන්. ලයිට් ආවේ නැද්ද මහත්මයා? ලයිට් ආවා. බන්දු රූපසිංහ අමර බන්දු රූපසිංහ අමර බන්දු රූපසිංහ අමර බන්දු රූපසිංහ